හරි ඉතින් අවුරුද්දට විවිධ කෑම වර්ග තියෙන්න ඕනනේ. ඒකින්ද මේ පළවෙනි එක නම් කෑම වර්ගයක් නෙමෙයි සර්වියට්. ඊට පස්සේ අලුවා වර්ගයක්. එතනින් පටන් ගත්තම ආස්මී වලින් අපි යනවා අල ටොෆී වලට. අල ටොෆී වලින් අපි යනවා බටර් කේක් වලට. එතනින් අපි ආයෙ එහා පැත්තට ගියාම තියෙනවා ආයෙ තව අලුවා වර්ගයක්. මේ වර්ග දෙක වෙනස්. එකක් සීනි වලින් හදපුවා අනිත් එක පැණි වලින් හදපුවා. ඊට පස්සේ අපිට පැණි රහ මොන හරි ඇඩ් කරන්න ඕන හන්දා තියෙනවා මේ තල කැරලි. කැරලි කිව්වට ඇත්ත කතාව මේකේ තියෙන්නේ බෝල. ඊට පස්සේ ඊළඟට තියෙනවා පාට දෙකේ කේක්. ඔන්න ඊට පස්සේ තියෙනවා නිකමට ඔයාලට පේන්න ඕන හන්ද කිරිබත් කෑල්ලකුත් දැම්මා. ඊට පස්සේ මුල් කෙහෙල් ඇවරිය හොඳට මේදිලා. ඊට පස්සේ ඔන්න මුරුක්කු තියෙනවා. නාරං කැවුම් තියෙනවා. අන්තිමට තියෙනවා මොනවද? මුං කැවුම්. ඔන්න ඔය ප්‍රධාන ජාති ටික තියෙනවා. තව මීට අමතරව බීම මේ ඔක්කොම තිබ්බට ප්‍රධාන ටික පෙන්වන්න එපා. මේ ජාති ටික සෑහෙන වටිනවා. මොකද මේකෙන් පුළුවන් සෑහෙන දෙනෙකුට ඕනම කෙනෙක් අවශ්‍ය කරන මොන හරිම තියෙනවනේ. සාමාන්‍යයෙන් මිස්සලා තියෙන කොකිස් තව එකක් දෙකක් කරනනම් ප්‍රධාන ටික ඔක්කොම තියෙනවා.